නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා දවසේ පැවැත්වෙන සම්මාදිට්ඨි සදහම් සාකච්ඡාවේ 36 වෙනි සාකච්ඡාවයි ආරම්භ කරන්නේ. ඉතින් සාකච්ඡාව ආරම්භ කිරීමට පළමුව ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධ කරන ධර්ම සාකච්ඡාමය කුසලයේ මීට වර්ෂ 5කට පෙර අපවත් වී වදාළ පැල්ලතේ ධම්මදින්නා මෙහිණින් වහන්සේ අනුමෝදන් වීමෙන් උන්වහන්සේගේ පරලෝක ජීවිතය සුවපත් වේවා කෙලවර උන්වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනාම් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අදත් සුපුරුදු පරිදි මේ ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන සත්පුරුෂ පින්වත් ඔයගොල්ලෝ හැමෝටමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාව ඔයගොල්ලෝ හැමෝටමත් වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වාසනාම් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් අපි මේ සාකච්ඡාව තුළ අපි සාකච්ඡාව ආරම්භ කරමු. අපි මේ දවස්වල සම්මා දිට්ඨි සදහම් සාකච්ඡාව තුළ සාකච්ඡා කරමින් ඉන්නේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධව. අපි මේ වන විට පටිච්චසමුප්පාදයට අදාළ සාකච්ඡාවල් 5ක් සිදු කරලා තියෙනවා. ඉතින් එයින් 3ක් ඍජුවම පටිච්චසමුප්පාදයට සම්බන්ධව කතා කළේ. ඉතින් අනිත් සාකච්ඡා 2 කර්මය පිළිබඳව අපි කරපු සාකච්ඡාවක්. ඉතින් අදත් අපි තව දුරටත් පටිච්ච සමුප්පාදයේ සම්බන්ධවයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාව තුළ ඕගොල්ලොන්ට මං මතු කරපු විශේෂ කාරණාවක් තමයි පටිච්ච සමුප්පාදය තුළින් අපි කතා කරන්නේ දුකේ ඇතිවීම සහ දුකේ නැතිවීම සම්බන්ධව. එහෙම නැත්නම් ලෝකේ ඇතිවීම ලෝකේ නැතිවීම එහෙම නැත්නම් මම ඇතිවීම සහ මම නැතිවීම පිළිබඳවයි අපි කතා කරන්න කියලා. එතකොට චතුරාර්ය සත්‍යයට අදාළව කතා කළොත් එහෙම පටිච්චසමුපාදය කියලා කියන්නේ පින්වතුනි දුක්ඛ සමුදය සත්‍යය. අපි දුක තියෙනවා. ඒක දෙවෙනි එක තමයි දුක්ඛ සමුදය කියලා කියන්නේ. එතකොට පටිච්චසමුපාදය අයිති වෙන්නේ දුක්ඛ සමුදය කියන කොටසට. එතකොට පටිච්චසමුපාදයේ ඒකේ තියෙන සමුදය පැත්ත තියෙනවා අනුලෝම පැත්ත. එතකොට සහ පටිලෝම කියලා මේ අවස්ථා දෙකක් ඒ කියන්නේ දෙවිදිහකට තියෙනවා. කෙලෙස් වල ඇතිවීම සහ කෙලෙස් වල නැතිවීම කියන එක. කෙලෙස් වල ඇතිවීම අපි කතා කරන්නේ දුක්ඛ සමුදය කියන සත්‍යය යටතේ. කෙලෙස් වල නැතිවීම අපි කතා කරන්නේ නිරෝධ සත්‍ය යටතේ. ඒකට ඒක තමයි පටිච්චසමුපාදේ සහ පටිච්චසමුපාදේ සහ චතුරාර්ය සත්‍ය අතර තියෙන සම්බන්ධතාවය. එතකොට මම විශ්වාස කරනවා මේ වන විට ඕගොල්ලෝ ඒ පිළිබඳව යම් වැටහීමක් අවබෝධයක් ඇති කියලා. මොකද අපි දැන් සාකච්ඡා දෙකක් ඒ සම්බන්ධව සිදු කරපු නිසා. ඉතින් මම අදත් කැමැති ඕගොල්ලොත් එක්ක පටිච්චසමුපාදය පිළිබඳව යම් කතා බහක් සිද්ධ කරන්න. අපි නවත්තපු ඒ තැන ඉඳලා. ඔයගොල්ලන්ට මේ ස්ලයිඩ් එක පේනවද? එහෙමයි ස්වාමීනි. හරි. තොර සියලු බුදුරජාණන් වහන්සේලාගේ උතුම් දේශනා ප්‍රාත්‍යහාරය තමයි අපි කතා කරන්නේ පටිච්චසමුපාදය යටතේ. එතකොට මෙන්න මේ සංයුත්ත නිකායේ ගෝතම කියන සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න ඉස්සර වෙලා මේ පටිච්චසමුපාද අවබෝධය කොහොමද කරගත්තේ කියන එක. එතකොට කියනවා මහණෙනි බුද්ධත්වයට පෙරම බුදු නොවු ඒ කියන්නේ එතකොට බුදු වෙලාද හිටියේ නෑ නේද? එතකොට උන්වහන්සේ කරපු ගවේෂණය මොකද්ද ගවේෂණය? බුදු නොවු බෝසත් වූම මට මේ සිත පහළ වේ. මේ සත්ව ලෝකයා දුකසේ පැමිණී දුක් උපදීද ජරාවටපත් වේද මැරේද චුත වේද පිළිසිඳ ගනීද
එතකුදුවත් ජරා මරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක වනාහි ජරා මරණයෙන් මේ දුක නැති කිරීම දන්නේද කියයි. එතකොට බෝසතාණන් වහන්සේට බුද්ධත්වයේ ලබන්න මේ පෙර උන්වහන්සේට අදහසක් ඇති වුණා ගවේෂණයක් සිද්ධ කළා. මේ සත්වයා ඉපදෙනවා මැරෙනවා චුත වෙනවා දුකටපත් වෙනවා. එතකොට මේ ජරා මරණයෙන් මිදීමක් මේ සත්වයා දන්නේ නැහැ. මම කවදද කොහොමද ඒ කට්ටියට මේ ජරා මරණයෙන් මිදීමක් මම ඉදිරිපත් කරන්නේ හොයාගන්නේ කියන එක තමයි උන්වහන්සේට ඇතිවෙච්ච අදහස. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියනවා මහණෙනි ඒ මට මේ අදහස පහළ වේ. ආන් එහෙම අර විදිහ අදහසක් ඇති වුණා. ඊට පස්සේ මෙන්න මෙහෙම හිතුණා. කුමක් ඇති කල්හි වනාහි ජරාව සහ මරණය ඇති වේද? උන්වහන්සේ හොයන්න තැන පටන් ගත්ත දැන් අපි ජරාව සහ මරණයටපත් වෙලා ඉන්නේ. මරණය කියන එක ස්වභාවයත් එක්කනේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ හොයන්න පටන් ගත්තා. ඒ කියන්නේ බුදු වෙන ඉස්සලා බෝසත් අවදීයේදී මේ ජරා මරණය කියන එක තියෙන්නේ කුමක් ඇති කල්හිද? මොකක් මත පදනම්ද ඒක තියෙන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ හොයනවා කුමක් ඇති කල්හි වනාහි ජරා මරණය වේද? කුමක් නිසා ජරාව සහ මරණය ඇති වේද කියයි. ඔන්න භාග්‍යවතුන් වහන්සේට ඇතිවෙච්ච ගැටලුව ප්‍රශ්නේ. ඔන්න එහෙම ඊට පස්සේ කියනවා තස්ස මයිහම් භික්කවේ ඒතද හෝසි. ඔන්න දැන් මේ බෝසතාණන් වහන්සේ හොයන්නේ මොකද්ද? ජාතිය සහ ජරාව කියන එක තියෙන්නේ ජරාව සහ මරණය කියන එක තියෙන්නේ මොනවා තිබ්බොත්ද? කුමක් ඇති කල්ලි. ආන්නේ හිතනකොට මෙන්න මෙහිම කල්පනා වුණාලු. කිම්නකෝ සති ජරා මරණං හොති කිං පච්චය ජරා මරණන්තේ. මොකක් ඇති කල්ලිද ජරා මරණය තියෙන්නේ කියලා බලනකොට තස්ස මයිහම් භික්කවේ යෝනිසෝ මනසිකාරා. මම එහෙම නුවණින් මෙනෙහි කරනකොට අහුපඤ්ඤා අபிසම්පි මට ආන්න අවබෝධයටපත් වුණා ප්‍රඥාව ඇති වුණා. ජාතිය කෝ සති ජරා මරණං හොති. හරිද? ජාති ඇති කල්ලි තමයි ජරා මරණික පවතින්නේ තියෙන්නේ. ඒතකොට ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණේ පවතිනවා කියලා. ඔන්න දැන් මේ තේරුම් ගන්නකොට හොඳට මතක තියාගන්න බුද්ධත්වයටපත් වෙලා නැහැ. මේ බෝසත් අවධිය තුළ උන්වහන්සේ කරපු ගවේෂණය මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් ඉස්සලා බැලුවේ ජරා මරණේ තියෙන කුමක් ඇති කරලිද කියලානේ. කිම්නකෝ සති ජරා මරණ. ජරා මරණේ තියෙන කුමක් ඇති කරලිද? ඊට පස්සේ කිම් පච්චය ජරා මරණන්ති. ජරා මරණේ පවතින්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද? ආන්න එතකොට උත්තරේ හම්බුණා ජාතියකෝ සති ජරා මරණ. ජාතිය තියෙනවා නම් තමයි ජරා මරණේ තියෙන්නේ කියලා. ඔන්න ඊට පස්සේ හොයන්න ගත්තා කිම්නකෝ සති ජාති හොති. දැන් ජරා මරණේ තියෙන්නේ ජාතිය තියෙන නිසා කිව්වනේ. ඊට පස්සේ හොයන්න ගත්තා. එහෙමනම් ජාතිය කියන එක ජාති කියන එක තියෙන්නේ කුමක් ඇති කල්ලිද? ආන්න එහෙම කල්පනා කරනකොට තේරුණාලු භවේකෝ සති ජාතින් හොති. භවයේ තියෙන නිසා තමයි ජාතිය තියෙන්නේ කියලා. භවපච්චය ජාතිති. භව ප්‍රත්‍යයෙන් තමයි ජාතිය උපදින්නේ කියලා. ඊට පස්සේ කියනවා අතකෝ භගවා තස්ස සත්තාහස්ස අච්චයේන තම්මා සමාධිම්මා උත්තහිත්වා රත්ත්‍ය පඨමං යාමං පටිසම්පාදං අනුලෝමං සාදුකම් මනසිකාස. ආන්න එතකොට ඒ විදිහට කල්පනා කරලා උන්වහන්සේ සත්තාහසච්චේන සද්දින කැවෑමි. හරිද? ඒ සමාධියකට දැන් සමාධියකට සමවැදිලා තමයි මේ නොනේ මෙනෙහි කරන්නේ. හරිද? ආන්නේ රාත්‍රියේ පළමු යාමේදී පටිච්චසමුපාදයේ අනුලෝම විදිහට ඒ කියන්නේ සමුදේ පැත්ත දුක ඇති වෙන විදිහ උන්වහන්සේ හරිද තේරුම් ගත්තලු කොහොමද ඉමස් සත් ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් සුප්පාදා ඉදං උපජ්ජති හරිද ඔන්න තේරුම් ගත්ත කොහොමද මේ ඇතිකල්හි මේ වෙයි මේ ඉපදීමෙන් මේ උපදී කියන න්‍යාය සිද්ධාන්තය පටිච්චසමුපාද ක්‍රියාවලිය භාග්‍යතුන් වහන්සේ ඒ තේරුම් ගත්ත කියලා කියනවා. ඔන්න මෙතනදී කියනවා ඉමස්මින් සති ඉදං හෝති. මෙය ඇතිකල්හි මෙය වෙනවා. ඒක තමයි සමුදේ පැත්ත. ඉමස්මින් සති ඉදං හෝති කියන ඒ කොටස ඇතුලේ කතා කරන්නේ ඇතිවීම, කෙලෙස් වල ඇතිවීම. එහෙම නැත්නම් අපි ඒකට කියනවා අනුලෝම පටිච්චසමුපාදය කියලා. පැහැදිලිද ඔයගොල්ලන්ට? ඈ තේරුණාද? පැහැදිලි ඉන්නද සාමිනාස. කරා? පැහැදිලි. හරි.
එතකොට මෙතෙන් දෙනකම් පැහැදිලි නේද? ඒකේ වෙනසක් නැහැනේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. හරි. එතකොට දැන් මේකේ දෙපැත්තක් කතා කරන හොඳට මතක තියාගන්න. පටිච්චසමුපාදේ දෙපැත්තක් කතා කරනවා. මොකක්ද මේ දෙපැත්ත? සමුදය හා නිරෝධය. සමුදය. මොන වගේ සමුදයද කතා කරන්නේ? ඈ? කෙලෙස් වල. කෙලෙස්. එතකොට තව විදියකින් කිව්වොත් එහෙම කෙලෙස් වල සමුදය කියන්නේ මොකද්ද? තව වචනයකින් කිව්වොත් එහෙම. දුක්ඛ. කෙලෙස් සමුදය කියන එක තව විදියකින් විස්තර කරන්න. දුක හට ගැනීම ස්වාමීන් ආන්න වහන්සේ. හරි. දුක හට ගැනීම, දුක ඇතිවීම කියන එක. හරිද? ඒතකොට ඒක අනුලෝම පටිච්චසමුපාදේ. දුක ඇතිවීම කියාගෙන යනවා නම් ඒක අනුලෝම පටිච්චසමුපාදේ. පටිලෝම කියලා කියන දුක නැතිවීම. ඒතකොට නිරෝධ පැත්ත. පැහැදිලි නේද? පැහැදිලි ස්වාමීන්. ඔන්න මෙතනදී කියන ඉදප්පච්චේතා පටිසම්පාදය. ඒ කියන්නේ මේ මොහොතේ කියවන ක්‍රියාවලිය පිළිබඳ විස්තර කිරීමක් කරනවා. ඊමස්මින් සති ඉදං හෝති මේ ඇති කල්ලි මේ වෙයි. මේකතොර මේකට කියන්නේ මොකද්ද? අනුලෝමද පටිලෝමද මේක? අනුලෝම. අනුලෝම එහෙම නැත්නම් සමුදය. හරිද? ඒක පැහැදිලිනේ. මෙන්න මේකේ අනිත් පැත්ත කියනවා නිරෝධය. ඒ කියන්නේ පටිලෝමය. මේ නැතිවීමෙන් මේ නැති වෙනවා කියලා. ඒ ටික විස්තර කරන්න ඕනේ නෑනේ. ඔන්න මේකෙදී විස්තර කරනවා කතමෝ චස්ස අරියෝ ඥායෝ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටි විද්ධා. හරිද? ඒකේ කියනවා කිනම් නිදොස් වූ පරිසම්පාද ධර්මයක් නුවණින් මනාකොට දක්නා ලද්දේ මනාකොට අවබෝධ කරන ලද්දේ වේද. එතකොට පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කළා කියන්නේ නුවණින් දැක්ක කියලා කියන්නේ කොපමණකින්ද? ඒ කියන්නේ කොහොමද ඒක වෙන්නේ කියලයි මේකේ අහන්නේ. හරිද? අපි බලමුකෝ පටිච්චසමුප්පාද අවබෝධය වෙනවා කියන්නේ මොකද්ද කොහොමද වෙන්නේ කියලා. මේන්න බලන්න මෙතන කියන උත්තරේ. දැන් මේ දෙක හොඳට තේරුම් ගන්න. මෙතන අහන්නේ කතමෝ චස්ස අරියෝ ඥායෝ. ආර්ය ඥානයක් ඇති වෙන්නේ නෝනින් මනාකොට දකින්න පුළුවන් වෙන පටිච්චසමුපාදේ කොහොමද කියලානේ. මොන ප්‍රඥාවද? මොන මනාකොට දකින්නේ මොකද්ද? කොහොමද කියන එක තමයි මෙතන කියන්නේ කතා කරන්නේ. ඔන්න ඒකේ උත්තරේ කියනවා ඉද ගහපති අරිය ශාවකෝ පටිච්චසම්පාදඤ්ඤේව සාදුකං යෝනිසෝ මනසිකරෝති. එතකොට කියනවා මෙහි ආර්ය ශ්‍රාවක මෙහි ගහපතිය මෙහි ආර්ය ශ්‍රාවකයා මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා පටිච්ච සමුප්පඤ්ඤා සමුප්පාදඤ්ඤේව. ඒ කියන්නේ පටිච්ච සමුප්පාද ඥානෙ ප්‍රඥාව ඒ නුවණ සාදුකං යෝනිසෝ මනසිකරෝති. හරිද? මනාව නුවණින් මෙනෙහි කරනවලු. කොහොමද? ඉති ඉමස්මින් සති ධම්මෝති. මේ ඇති කල්ලි මේ වෙනවා. ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නැත්තම් මේ නැහැ. ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ ඇති මේ ඉපදීමෙන් මේ හට ගන්නවා. ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. මේ නැතිවීමෙන් මේ නැති වෙනවා. යදිදං කොහොමද? අවිද්‍යාවෙන් සංකාරය වෙනවා. සංකාරයෙන් විඥානය වෙනවා. විඥාණයෙන් නාම රූප වෙනවා. ඒ විදිහට තමයි මෙතන කියන්නේ. එතකොට මේ පටිච්ච සමුප්පාද ප්‍රඥාව කියලා කියන්නේ මෙන්න මේ න්‍යාය පිළිබඳ අවබෝධය. හරිද? දැන් හොඳට මතක තියාගන්න දුකේ ඇතිවීම කියන එක භාග්‍යතුන් වහන්සේට හම්බ වෙන්නේ මෙන්න මේ කියන්නේ මේක න්‍යාය අවබෝධය. මේක තමයි න්‍යාය. පටිච්චසමුපාදේ හොයන. හරිද? හොඳට මතක තියාගන්න ඒක. පටලවා ගන්න එපා. නදියක් කියන්නේ. හරි දැන් ඔයගොල්ලන්ට පේනවද මෙන්න මේක තමයි න්‍යාය කියලා කියන්නේ. පටිච්චසමුපාද න්‍යාය. මේකෙන් තමයි අපිට මෙන්න මේ ටික හම්බ වෙන්නේ. අවිද්‍යාවෙන් සංකාර වෙනවා, සංකාරයෙන් විඥාන වෙනවා, විඥානේ නාම රූප වෙනවා කියන එක ඕකෙන් තමයි හම්බ වෙන්නේ.
අතකෝ භික්කවේ සුත වූ අරිය ශාවකස්ස අපරපච්චයා ඥානමේවත් හෝති. මුන්න එයාට කියන්නේ අපි කියන්නේ పూర్වයේ පිළිබඳව අවබෝධයක් හරිද මේ අපිට ඇති වෙනවලු ආර්ය ශ්‍රාවකයට කොහොමද මෙන්න මේ න්‍යායත් එක්ක ලිමස්සින් සති ඉදන් හෝති. මෙන්න මේ න්‍යායෙන් තමයි එයාට මෙන්න මේක අවබෝධ වෙන්නේ. අවිජ්ජාය සති සංඛාරා හොන්ති. අවිද්‍යාව තියෙනවා නම් තමයි සංඛාරය තියෙන්නේ. සංඛාරේසු සති විඥානං හොන්ති. සංඛාරය තියෙනවා නම් තමයි විඥානය තියෙන්නේ. සංඛාරය ඇතිවීම. ඔන්න මෙතන බලන්න මේක පැහැදිලි කරලා. දැන් මේකේ ඔන්න ඉමස්මින් සති අවිද්‍යාව තියෙනවා නම් තමයි මොකද තියෙන්නේ? සංකාරය තියෙන්නේ. ඉමස්මින් සති කියලා කියන්නේ මෙතන ඇති කල්හි. ඒ නැත්තම් හට ගැනීමෙන්. දැන් අවිද්‍යාව නැත්තම් සංකාරය තියෙන්න පුළුවන්ද? ඈ? බෑ ස්වාමීන් වහන්සේ. බෑ. සංකාරය තියෙන්න බෑ. ඔව්. අවිද්‍යාව නිසා තමයි මේක ප්‍රත්‍ය කරගෙන තමයි සංකාරය කියන එක පවතින්නේ. ඒකට අවිද්‍යාව ඇති කල්ලි තමයි සංකාරය වෙන්නේ. අවිද්‍යාව හට ගැනීම සංකාරය. ඔන්න ඒකේ නිරෝධ පැත්ත. දැන් සංකාරය නැති වෙන්නේ කුමක් නැති කල්ලිද? අවිද්‍යාව නැති කල්ලි තමයි සංකාරය නැති වෙන්නේ. ඒකට දැන් ඔබට පැහැදිලිද අවිද්‍යාව ඇති කල්ලි සංකාරය වෙනවා. හරිද? අවිද්‍යාව නැති කල්ලි සංකාරය වෙන්නේ නැහැ. එතකොට මේක අපිට හම්බුනේ මෙන්න මේ ඊමස්මින් සති ඉදං හෝති ඉමස්ස උපාදා ඉදං උපජ්ජති ඊමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන න්‍යායත් එක්ක තමයි අපිට මේක හම්බ වෙන්නේ. හරි. අපි බලමු පටිච්චසමුපාදය කියන්නේ මොකක්ද කියලා. දැන් ඔන්න ඕගොල්ලන්ට හම්බුණා ඒ විදිහේ මේක අර මේ න්‍යායත් එක්ක ගලපනකොට හොයනකොට ඔන්න විස්තර කරනවා. කතමාච භික්ඛවේ පටිච්චසමුපාද. පටිච්චසමුපාදය කියන්නේ මොකක්ද? ඔන්න කියනවා අවිජ්ජා පත්‍ය භික්ඛවේ සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. මේ ටික ඔයගොල්ලෝ දන්න ටිකනේ තියෙන්නේ. මම ඒක තව කොහොම මේක කියන්නේ නැහැ. එතකොට ඔන්න මේ විදිහට කියනවා අවිද්‍යාව සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති මිර එහා තියෙනවා ජරා මරණ. හොඳට මතක තියාගන්න දැන් මේවා ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. දැන් උදාහරණයක් විදිහට මේ අපි තුමු ජාතිය කියලා. දැන් මේක නැති කරන්න නම් ජාතිය නැති කරන්න නම් හරිද? මොකද නැති කරන්න ඕනේ? මෙන්න මේක නැති කරන්න ඕනේ. හරිද? දැන් මේක නැති කරන්න බෑ මේක නැති කරන්න ඕනේ. භවය. භවය නැති කරන්න ඕන නම් උපාදානය නැති කරන්න ඕනේ. උපාදානය නැති කරන්න තණ්හාව නැති කරන්න. තණ්හාව නැති කරන්න වේදනාව නැති කරන්න ඕනේ. වේදනාව නැති කරන්න නම් ස්පර්ශය නැති කරන්න ඕනේ. ස්පර්ශය නැති කරන්න නම් මොනවද? සලආයතන නැති කරන්න ඕනේ. සලආයතන නැති කරන්න නාම රූප නැති කරන්න ඕනේ. නාම රූප නැති කරන්න විඥාන නිරෝධ කරන්න ඕනේ. විඥාන නැති කරන්න සංකාර නිරෝධයක් කරන්න ඕනේ. සංකාර නිරෝධ කරන්න නම් අවිද්‍යාව නිරෝධ කළ යුතුයි. දැන් මොනෝක තමයි මේ යන ක්‍රියාවලිය. සිස්ටම් එක. අද නම් ටිකක් හැබැයි සාකච්ඡාව ටික ගැඹුරු වෙයි. මම දන්නේ ඔයගොල්ලන්ට පුළුවන් නම් තේරුම් ගන්න කතා කරලා අහලා අපි පස්සේ සාකච්ඡා කරමු. මේ ටික තියෙන මහා තණ්හා සංකේසුකේ සූත්‍රේ සාදු බික්කවේ ඉතිකෝ බික්කවේ තුම්හෙහිපි එවං වදේත අහම්පි එවං වදාමි. ඉමස්සින් සති ඉදං හෝති ඉමස් උපාදා ඉදං උපයි. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා කවුරු හරි ඔබෙන් ඇහුවොත් එහෙම ඕගොල්ලොත් මෙහෙම කියන්න මමත් කියන්නේ එහෙම තමයි කියලා. මොකද්ද? මේ තුම්මේපි එවං වදේත. ඔයගොල්ලෝ ඔබ වහන්සේලාත් එහෙම කියන්න. අහම්පි එවං වදාම්. මමත් කියන්නේ එහෙමයි. මොකද්ද කොහොමද? ඉමස්මින් සති ඉදං හෝති. මේ ඇතිකල්ලි මේ වෙනවා. ඉමස් උපාදා ඉදං උපජ්ජති. මේ ඇතිවීමෙන් මේ ඇති වෙන හට ගන්නවා. යදිදං කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාරය වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනවා නම් තමයි සංඛාරය වෙන්නේ. සංඛාරය තියෙනවා නම් තමයි විඥානය වෙන්නේ.
විඥානේ තියෙනවා නම් තමයි නාම රූප වෙන්නේ. නාම රූප තියෙනවා නම් තමයි සලආයතන වෙන්නේ. සලආයතන තියෙනවා නම් තමයි ස්පර්ශය වෙන්නේ. ස්පර්ශය තියෙනවා නම් තමයි වේදනාව වෙන්නේ. වේදනාව තියෙනවා නම් තමයි තණ්හාව. ඒ විදිහට අපි ටිකක් ඉස්සරහට යමු මේක පැහැදිලි කරගන්න. ඔන්න දැන් බලන්න අනුලෝම පටිසමුපාදේ යන වෙන්නේ. හරිද? දැන් ඔන්න අපි මෙතනින් පටන් ගමුකෝ. මේ ජරා මරණ කියන එකෙන් පටන් ගමුකෝ අපි. හරිද? දැන් අපි හිතමු දැන් අපිට ඕනේ ජරා මරණ නැති කරන්න. ජරා මරණ නැති කරන්න නම් මොකද කරන්න තියෙන්නේ? ඉපදීම නැති කරන්න. ඉපදීම නැති කරන්න ඕනේ. එතකොට මෙතන මේක නැති කරන්න ඕනේ නේද? හ්ම්. හරි. දැන් අපිට ඕනේ ජාති ඉපදීම නැති කරන්න. එතකොට මොකද නැති කරන්න ඕනේ අපි? භවය නැති කරන්න. භවය නැති කරන්න ඕනේ. භවය නැති කරන්න නම් උපාදාන නැති කරන්න ඕනේ. උපාදාන නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න නම් වේදනාව. වේදනාව නැති කරන්න නම් ස්පර්ශය, ස්පර්ශය නම් සලආයතන, සලආයතන නාම රූප, නාම රූප විඥාන, විඥාන සංකාර. එතකොට දැන් මේ බලන්න දැන් මේකේ අනුලෝම පැත්තනේ අපි මේ කතා කරන්නේ. ඒ කියන්නේ කෙලෙස් ඇති වෙන විදිහනේ. දැන් බලන්න අවිද්‍යාව තියෙනවා නම් තමයි සංකාරය තියෙන්නේ. සංකාරය තියෙනවා නම් විඥානය තියෙනවා. විඥානය තියෙනවා නම් නාම රූප, නාම රූප නම් සලආයතන, සලආයතන නම් ස්පර්ශ, ස්පර්ශ නම් වේදනා, වේදනා නම් තණ්හාව, තණ්හා නම් උපාදානය, උපාදානය නම් භවය, භවය නම් ජාතිය. දැන් මේ ඇති වෙන කෙලෙස් ඇති වෙන පැත්ත. දැන් මේ අවිද්‍යාවෙන් සංකාර වෙනවා, සංකාර විඥාන, විඥාන නාම රූප. මේක තමයි අපි කියන්නේ අනුලෝම පටිච්චසමුප්පාද. දැන් මේක බලමු පටිලෝමික. පටිලෝම කියලා කියන්නේ දැන් මෙතන ඉඳලා නෙමෙයි අපි බලන්නේ දැන් මෙතන ජාතිය නැති වෙන්නේ ජරා මරණ භවේ නැත්නම් භවේ නැති වෙන්නේ උපාදාන නැත්නම් උපාදාන නැති වෙන්නේ තණ්හාව නැත්නම් තණ්හාව නැත්තේ වේදනාව නැත්නම් වේදනාව නැත්තේ ස්පර්ශය නැත්නම් ස්පර්ශය නැත්තේ සලආයතන නැත්නම් සලආයතන නැත්තේ නාම රූප නැති කරලි නාම රූප නැත්තේ විඥානය නැත්නම් විඥානය නැත්තේ සංස්කාරය නැත්නම් සංකාරය නැත්තේ අවිද්‍යාව නැත්නම් එතකොට මේ දුකේ ආරම්භය කොතනද එතකොට තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාව නේද? හරි. දැන් අපිට දැන් මේකේ ඔයගොල්ලෝ තියෙන තණ්හාව තියෙනවනේ මේ. තණ්හාව නැති කරන්න නම් මොකද කරන්න ඕනේ අපි? වේදනාව. හරි වේදනාව නැති කරන්න ඕනේ. වේදනාව නැති කරන්න ස්පර්ශ නැති කරන්න. මොකද දැන් අපි බලන්නේ මෙතනනේ තණ්හාව ඇතිවන්නේ කුමක් ඇති කල්ලිද? එතකොට තමයි අපිට තේරෙන්නේ වේදනාව ඇති කල්ලි තමයි තණ්හාව තියෙන්නේ. එතකොට වේදනාව නැති කරන්න ඕනේ. එහෙම ගියපුවාම බලන්න අන්තිමට අපිට හම්බෙන්නේ මොකද? අවිද්‍යාව තමයි මූල හේතුව බවට පත් වෙන්නේ. මම මේක එච්චර විස්තර කරන්න යන්නේ නැහැ. මේක ඔයගොල්ලෝ අවශ්‍ය නැහැ. මෙන්න මේ මජ්ක්‍ධිම නිකායේ මේ කච්චාන බද්දේ කරත් සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. යංචාවසෝ චක්කු යේච රූපා එවත්නි භාග්‍යතුන් වහන්සේ නෙමෙයි මේ සරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ මේ එවත්නි යම් ඇසක් වේද චක්කු කියන ඇස රූපේ ඇසක් වේද රූපයක් වේද උභය මේතං කියලා කියන්නේ දෙකම පච්චුප්පන්නං කියලා කියන්නේ වර්තමානයේ තුල හට ගන්නවා තස්මින්චේ පච්චුප්පන්නේ ඒ වර්තමානයේ තුල හට ගන්න මේ ඇස රූප චන්දරාග පටිබද්ධං හෝති විඥාන ආන්නේ වර්තමානයේ හටගන්න මේ ඇස රූප විඥානේ චන්දරාග පටිබද්ධං හෝති චන්දරාගින් බැඳෙනවා චන්දරාගෙන් බැඳෙනවා එතකොට කොයි වෙලාවද චන්දරාගෙන් බැඳෙන්නේ මේ මොහොතේ මොකද දැන් ඇස හටගන්නේ මේ මොහොතේනේ මේ ඇස රූප චක්කු විඥාන මේ හේතු සකස් වෙන්නේ මේ මොහොතේ. එතකොට මේ මොහොතේ සකස් වෙන හේතු තමයි චන්දරාගෙන් පටිබද්ධ වෙන්නේ මේ පච්චුප්පන්නේ චන්දරාග පටිබද්ධං හෝති. වර්තමානයේ තුල තමයි චන්දරාගෙන් පටිබද්ධ වෙන්නේ. එතකොට දැන් කෙලෙස් ඇති වෙන්නේ කොයි වෙලාවේද?
මේ මොහොත තුල මේ මොහොතේ ස්වාමීන් වහන්සේ. ඔයගොල්ලන්ට තේරෙනවද? එහෙම. හොඳට මතක තියාගන්න කෙලෙස් ඇති වෙන්නේ මේ මොහොතේ. ඒ නිසා තමයි අපිට නිවන් දකින්න පුළුවන්කම තියෙන්නේ. මොකද මේ මොහොතේදී තමන් තුළ ඇති වෙන කෙලෙස්ය පිළිබඳව අවබෝධයෙන් වැටහීමෙන් තමයි කෙනෙකුට එතනින් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ මොහොතේ කෙලෙස් ඇති වෙනවා කියන එක දන්නේ නැත්නම් කවදාකවත් එයාට නිවන් මඟක් හම්බ වෙන්න විදියක් නැහැ. එතකොට පච්චුප්පන්නේ චන්දරාග පටිපදං හෝති විඥානං. පච්චුප්පන්නේහි විඥානේ චන්දරාගයෙන් බැඳෙනවා. චන්දරාග පටිබද්ධතා විඥානස්ස තදමිනන්දති. එතකොට අර වර්තමාන මොහොතේ චන්දරාගයත් එක්ක පටිබද්ධ වෙන චන්දරාගයෙන් බැඳෙන විඥාණය තදමිනන්දති. එහිම සතුටු වෙනවා. තදබිනන්දන්තෝ එහිම සතුටු වෙන්නේ පච්චුප්පන්නේසු ධම්මේසු සංහිරති. වර්තමාන මොහොතේ හටගන්න ධර්මයන් තුළ ඒ කියන්නේ කෙලෙස් වලට ගහගෙන යනවා කියන එකයි කියන්නේ. දැන් සරලව ඔබට මේකෙන් තේරුම් කරන්න මට ඕනකම තියෙන්නේ මේ ස්ලයිඩ් එකෙන්. ඔබට මේක තේරෙනවද මේ කච්චාන බද්දේකරත් සූත්‍රයේ කියන විදිහට පින්තුනි කෙලෙස් ඇති වෙන්නේ වර්තමාන මොහොත තුළ මේ මොහොත තුළ කියන එක. තේරුණාද? ඕනනම් ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න. හොඳට මතක තියාගන්න නිකන් මේක අහගෙන ඉඳලා විතරක් තේරුණා කියලා හිතාගෙන මේකෙන් ගොඩ යන්න බෑ. ඊට වැඩිය ගොඩක් ඕගොල්ලන්ට තේරුම් ගන්න මෙතන තියෙනවා කරුණු කාරණා. මෙතන පැහැදිලිද? මේ වර්තමාන මොහොතේ තමයි කෙලෙස් ඇති වෙන්නේ කියන එක පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. හරි. ස්වාමීන් වහන්සේ කෙලෙස් ඇති වෙන්නේ වර්තමානයේ ඇති වෙන ඇසට රූපය ගැටීමේදී චන්දරාගෙන් බැඳුනොත් විතරයි නේද ස්වාමීන් වහන්සේ? ඇසට රූපේ ගැටීමේදී චන්දරාගයක් ඇති වුණොත් විතරයි මේ කෙලෙස් ඇති වෙන්නේ නේද? ඔව්. ඉතින් චන්දරාගය කියන එක තමයි කෙලෙස් කියලා කියන්නේ. කෙලෙස් කියන්නේ. ඔව් චන්දරාගයයි කෙලෙසයි කියන්නේ දෙකක් නෙමෙයි. චන්දරාගය තමයි කෙලෙස් කියන්නේ. කෙලෙස් ඒකට කියන්නේ. දැන් ඇස රූපයට බැඳිලත් නැහැ, රූපය ඇහැට බැඳිලත් නැහැ. ඔව්. හරිද? ඒ දෙක විඥාන. දෙකක්. ඒ දෙක දෙකක්. ඔව්. හරිද? එතකොට දැන් එහෙම නැත්තම් දැන් රහතන් වහන්සේලාට ලෝකෙ දකින්න බැරි වෙනවනේ. ඒගොල්ලන්ට අත්දැකීම් ගන්න බැරි වෙනවනේ. උක දැන් කෙලෙසයක් වුණා නම් ඇස කෙලෙසයක් වුණා නම් රූපේ කෙලෙසයක් වුණා නම් චක්කු විඥානයේ කෙලෙසයක් වුණා නම් එහෙමනම් අපිට කියන්න වෙනවනේ බුදුරජාණන් වහන්සේලාට රහතන් වහන්සේලාට කෙලෙස් තියෙනවා කියන්න වෙනවනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙතන කියන්නේ කෙලෙස් නෙමෙයි ඒක. දැන් අපි කියවනේ අර එදත් කතා කළානේ මෙතන තියෙන අවස්ථා දෙකක් විපාකයේ සහ කෙලෙසේ කියලා දෙකක් අවස්ථා. ඔව්. එහෙමයි ස්වාමීන් එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ රූප පෙනෙන එකවත්, ශබ්ද ඇහෙන එකවත්, ගඳ සුවඳ දැනෙන එකවත් නෙමෙයි ප්‍රශ්නේ. මොකක්ද එනම් ප්‍රශ්නේ? විද්‍යාවෙන් බැඳින එක තමයි. තව විදිහකට කිව්වොත් දැන් මම කියනවා පෙනෙන එක, ඇහෙන එක, දකින්න එක, දැනෙන එක නෙමෙයි ප්‍රශ්නේ. උපාදානය කරන ගන්න එක. ආනේ ඒ අහන, දකින්න, දැනෙන දේ හරිද? අවිද්‍යා සහගතව ඒක උපාදානය කර ගැනීම, අල්ලා ගැනීම තමයි මෙතන තියෙන ගැටලුව. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් අපිට දැන් අපේ ඇස් ඉස්සරහට එන පුද්ගලෙක් එනවා කියන්නේ. දැන් එතනටදී අපි හිතමු මෙහෙම 3 දෙනෙක් ඉන්නවා කියනකො. අපේ අම්මා ඉන්නවා, තරහකාරයෙක් ඉන්නවා. අපි තුමු තව අඳුරන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා 3 දෙනෙක්නේ. අම්මයි, තරහකාරයයි, අඳුරන්නේ නැති කෙනයි. අපි දැන් ඇස් ඉස්සරහට හම්බ වෙනවා. දැන් මට කියන්න අම්මව දකින්න හරිද? ඇස රූප විඥාන සකස් වෙන්න ඕනේද නැද්ද? සකස් වෙන්න ඕන ස්වාමීන් සකස් වහන්සේ. වෙන්න ඕනේ. එතකොට දැන් තරහකාරය දකින්න ඇස රූප විඥාන සකස් වෙන්න ඕනේද නැද්ද? සකස් වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒකත් සකස් වෙන්න ඕනේ. එතකොට අර අඳුනන්නේ නැති කෙනා දකින්න ඇස රූප විඥාන සකස් වෙන්න ඕනේද නැද්ද? සකස් වෙන්න ඕන ස්වාමීන් වහන්සේ. ඒත් සකස් වෙන්න ඕනනේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවද මේ අම්මව දැක්කත් තරහකාරය දැක්කත් මොනවාද මේ අඳුනන්නේ නැති කෙනා දැක්කත්
මෙතන තියෙන સિદ્ધාන්තය මෙතන තියෙන ක්‍රියාවලිය එකයි. ඇස රූප විඥාන. හරිද? ඔව්. හරි. දැන් අපිට සකස් වෙන්නේ මෙතන ඇස රූප විඥාන කියන හේතු ටික. දැන් ඔය හේතු ටික නෙමෙයිද අපිට අම්ම කෙනෙක් වෙන්නේ තරහකාරයෙක් වෙන්නේ අඳුරන්නේ නැති කෙනෙක් වෙන්නේම ඔය හේතු ටික නෙමෙයිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එක තැනක ඇස රූප විඥාන අම්ම කෙනෙක් වෙනකොට තව තැනකදී ඇස රූප විඥාන තරහකාරයෙක් වෙනවා. තව තැනක ඇස රූප විඥාන කියන ටික අඳුරන්නේ නැති කෙනෙක් වෙනවා. එතකොට එහෙම උනේ කොහොමද? ඒ කියන්නේ අම්මා දකිනකොට එතන සකස් වෙච්ච ඇස රූප විඥාන උපාදානය කරගත්ත තැන තමයි අම්මා හම්බුනේ. තරහකාරය දකින්න තැන සකස් වෙච්ච ඇස රූප විඥාන උපාදානය කරගත්ත තැන තමයි එතන තරහකාරයෙක් හම්බුනේ. අර අඳුරන්නේ නැති කෙනා තැන එතන සකස් වෙන ඇස රූප විඥාන උපාදානය කර ගැනීම තුළ තමයි අඳුරන්නේ නැති කෙනෙක් හම්බුනේ. දැන් මෙතනදී ඔබ කියන්න මට හරි අම්මා කියන තැන අපි බලමුකෝ. ඇසද අම්මා කියන්නේ? නැහැ ස්වාමීන් වහන්සේ. නෑනේ. නෑ. නැහැ ස්වාමීන් වහන්සේ. රූපේ ධම්ම කියන්නේ. ඒත් නැහැ ස්වාමීන් නෑ. වහන්සේ. චක්කු විඥානේ ධම්ම කියන්නේ. නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අම්මෝ අපි හෙව්වොත් දැන් මේ හේතු තුනත් එක්ක නෙමෙයිද අපිට අම්මා හම්බ වෙන්නේ? ඇස රූප විඥාන එක්ක නෙමෙයිද හම්බ වෙන්නේ අම්මා? ඔව් ස්වාමීන් වහන්සේ. හරි. අපිට හම්බ වෙන්නේ අම්මා ඇස රූප විඥාන. හැබැයි දැන් අපි මේ එකකට දාන්න හැදුවොත් අපිට දාන්න පුළුවන්ද අම්මා? බෑ නේද? බෑ ස්වාමීන් වහන්සේ. දැන් අපි ඇස කියන්නේ අම්මා කිව්වොත් එහෙම අපිට තරහකාරය කියන්න බෑ නේද නැති? අඳුරන්නේ නැති කෙනෙක් කියන්න බෑනේ අපිට. එතකොට ඇස තමයි අම්මා වෙන්නේ. හැබැයි මෙහිම මෙතනදී අපිට එහෙම හොයන්නත් බෑ. ඇස හුදකලා කරලා ගන්නත් බෑ. රූපය හුදකලා කරලා ගන්නත් බෑ. විඥානය හුදකලා කරලා ගන්නත් බෑ. දැන් ඔබට තේරෙනවද මේ සකස් වීම අල්ලගත්තේ නැති තාක්කල් අපට සත්ව පුද්ගල ආත්ම ස්වභාවයක් අපට හම්බ වෙනවද? නෑ ස්වාමීන් වහන්සේ. නෑ නේද? නෑ. දැන් මෙතන දැන් මට කියන්නකෝ දැන් ඇස රූප විඥාන කියන මේ හේතු ටිකනේ අම්මා කියන්නේ අපි. ඔව්. දැන් අර තරහකාරය දකින්නකොට අම්මා කියලා අපි දැකගත්ත හඳුනගත්ත හේතු ටිකකෝ දුක්ද වෙනවා. ලස්සන. ඒ හේතු එකක්වත් නැහැ නේද? එකක්වත් නෑ. එක දැන් මෙතන තියෙන මොහොතකට අලුත් හේතු ටිකක් නේද? ස්වාමීන් වහන්සේ. අලුතෙන් එතකොට මේ සකස් වෙන. අලුත් හේතු ටික මේ මොහොතේ සකස් වෙන හේතු ටික තමයි දැන් මන් තරහකාරයෙක් විදිහට ගොඩනගා ගන්නෙ. ප්‍රපංච කරන්නේ. අල්ලගන්නේ, බැඳෙන්නේ. දැන් ඔබට තේරෙනවද මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය පින්වතුනි? අම්මා දැක්ක, තරහකාරයෙක් දැක්කත්, අඳුනන්නේ නැති කෙනෙක් දැක්කත්, බල්ලෙක් දැක්කත්, පූසෙක් දැක්කත්, ගහක් දැක්කත්, මලක් දැක්කත් වෙන්නේ හේතු ඇති වෙනවා, හේතු නැති වෙනවා. හේතුන් පටිච්ච සම්භූතා හේතු භංගා නිරුච්ඡති. එහෙම නේද? යං කිංචි සමුදය ධම්මං සබ්බං නිරෝධ ධම්මං. හේතු ඇති වෙනවා, හේතු නැති වෙනවා. අනිච්චා වත සංඛාරා උප්පාද වය ධම්මිනෝ. ඇතිවීමත් නැතිවීමත් තමයි මෙතන ධර්මතාවය. හැබැයි දැන් අපි ඕකෙන් ඔබට ගිහිල්ලා නෙමෙයිද ලෝකයක් අත්දකින්නේ? දැන් අපි ඒ සීමාවේ ඉන්නවද? මේ හම්බ වෙන හැම දෙයක්ම හේතු සකස් වීමක් කියන තැනද අපි ඉන්නේ? නෑ. නැහැ ස්වාමීන් වහන්සේ. අපිට හම්බෙන්නේ මේ ලෝකේ අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා, ගහකොළ තියෙනවා, සතා සිව්පාව තියෙනවා, ඉන්නවා. ඒක නෙමෙයිද අපිට හම්බ වෙන්නේ? ඒතර ඔබට තේරෙනවද පින්වතුනි අපි මේ සංස්කාර ලෝකය අල්ලගෙනම නෙමෙයිද අපි ඉන්නේ? මේ සකස් වෙන ලෝකය, මේ සකස් වීම ගෙඩි පිටින් අල්ලගෙන ලෝකයක් තියෙනවා, පුජ්‍යලව ඉන්නවා කියන තැන නෙමෙයිද අපි ඉන්නේ? ස්වාමීන් වහන්සේ. ඕන ඕකට තමයි පින්වතුනි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. හරිද? ඕකට තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන වැරදි දර්ශනයක් අපිට තියෙන්නේ. වැරදි දෘෂ්ටියක් අපිට තියෙන්නේ. ඒ නිසා තමයි මෙතනදී මේ හේතු තුන අම්මා දකිද්දී බැඳෙනවා. රාග. අර තරහකාරය දකිද්දී ගැටෙනවා. දෝෂ. හරිද? අර අඳුනන් දැන්ති කෙනා දකින්න තැනදී මුලා වෙනවා. මෝහ. ඔබට තේරෙනවද මේ සකස් වෙන ක්‍රියාවලිය අනවබෝධය නිසා තමයි අපි කෙලෙස් සහගත බවට පත් වෙන්නේ.
ඇස අනිත්‍ය බව නොදකින තාක්කල්, රූපය අනිත්‍ය විදියට නොදකින තාක්කල්, චක්කු විඥානය අනිත්‍ය විදියට නොදකින තාක්කල් කෙලෙස් වලට ගහගෙන යනවා. ආන්න ඒ සකස් වන හේතු ටික උපාදාන දැන් තමයි චන්ද රාගයෙන් බැඳෙනවා කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලි තේරුන්නේ නැද්ද? පැහැදිලි ස්වාමීන් හරි. මොනවා හරි එතන අහන්න තියෙනවද? අහන්න කියලා දෙන්න. නැද්ද? හරි අපි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි චන්ද්‍රකාන්තය. ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිලෝම අනුරූප ඒ ස්ලයිඩ් එක චුට්ටකට දාන්න පුළුවන් ස්වාමීන් වහන්සේ? ඉන්න. මේකද? මෙන්න මේක. ඔව් ඒක තමයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ මෙතන මේ දැන් අවිද්‍යාවෙන් මේ මූලික වෙලා මේ හටගන්න ක්‍රියාවලිය සාමාන්‍යයෙන් මේකට තේරෙන අල්ලගන්න පුළුවන් අවස්ථාව නේද ස්වාමීන් වහන්සේ? ඔතන අර චන්දරාග ඡන්දේ කියන එක එතනින් නේද ඒ කියන්නේ විද්‍යාමාන වෙන්නේ ඔය මේ කෙනෙකුට අල්ල ගන්නවා නම් ওই චක්‍රය අල්ල ගන්නවා නම් අල්ලගන්න තියෙන ඡන්දය ඇති වුණා කියන තැනින් නේද? දැන් ඒ කියන්නේ කෙනෙකුට තේරෙන්නේ නැණි මේ භවය ඇති වුණා හරි මේ ඒක මේ විද්‍යාමාන වෙන්න අවස්ථාව නේද එතන මේ චන්ද රාගය? ඔව් දැන් ඒක කියන්නේ අර චන්ද රාගය කියන්නේ චානකමත් අපි කැමැත්තෙන් බැඳෙනවා කියන එකනේ. එහෙමයි. ඒ කියන්නේ බැඳී යාම්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි දැන් අම්මා කියලා බැඳෙන්නේ අර හේතු ටිකකටනේ. එහෙමයි. එතකොට ඒක තමයි මේ විදිහෙන් මේ කියන්නේ ඒකම තමයි මේ ටික. මේ පටිසමුපාද පැත්තෙන් කියන ක්‍රියාවලියනේ. එහෙමයි. අපි ගත්තොත් චන්දරාගය කියන වචනේ මේකේ නෑනේ. නෑ. ඔව් එතකොට මේ චන්දරාගය කියලා කියන්නේ මෙතනදී පොදුවේ ගන්න එක. එතන දැන් අර තණ්හාව ඇති වෙනවා කියන තැන තණ්හා ඇති කල්හි උපාදාන වේ කියලා ඒ අවස්ථාව ගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ දැන් අතන අපි දැන් ධර්මයක් අවබෝධ වුණ නැති කෙනෙකුට මේක අහලා තියෙන කෙනෙකුට අල්ලගන්න තියෙන්නේ මේ ඇත්තටම තණ්හාවක් ඇති වුණා කියන එක නේද විද්‍යාමාන වෙන්නේ අර ක්‍රියාවලියෙන්ම. එතකොට එතනින් නේද මේක තේරුම් ගන්න මේ ආපස්සට යන්න විද්‍යාමාන එහෙම කරන්න බෑ චානක මහත්තයා. අපිට කියන්න බෑ මෙතනින් තමයි පටන් ගන්න කියලා. හරිද? දැන් අනිවාර්යෙන් අවිද්‍යාවෙන් තමයි පටන් ගන්නෙ. එහෙමයි. කෙලස් දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් අපි දකින්න දැන් බුදුහාමුදුරේ කියන්නේ දිත්තේ දිට්ඨමත්තන් වෙන්නේ කියලා චානක මහත්තයා. එහෙමයි. ඒ කියන්නේ දිත්තේ දිට්ඨමත්තන් වෙනවා කියලා කියන්නේ දැන් ඇස මේ රූප විඥාන කියන මේ සකස් වීම අනිත්‍ය විදිහට දැක්කේ නැත්තම් එතනනේ ඔය මේ වෙන්නේ ඕ ටික. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් තණ්හාව තමයි පටන් ගන්න කියලා කීවොත් දැන් තණ්හාවත් ඉබේ හටගන්න එකක් නෙවෙයිනේ. එහෙමයි. ඒකත් හේතු නිසානේ. දැන් මේකේ හොඳට මතක තියාගන්න දැන් වැරදි ටර්න් එකක් ගත්තා කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතන අයෝනිසෝ මනසිකාරය නතන තියෙන්නේ චානක මහත්තයා. ඒ අයෝනිසෝ මනසිකාරය ගත්තා කියලා කියන්නේ මේ කොතනකවත් නතර වෙන්න බෑ. එක තැනකවත්. එහෙමයි. ජරා මරණ වෙනකම්ම යනවා. එහෙමයි. මේ සිතක ඇතිවන මේ ක්‍රියාවලියක් නේ චානක මහත්තයා මේ කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ අවිද්‍යාව තියෙනවා නම් එතන ಜಾති ඇති වෙලාම ඉවරයි. අනිවාර්යයෙන්ම අවිද්‍යාව හටගත්ත කියලා කියන්නේම ಜಾතිය හටගත්ත කියන එකම තමයි. ඒව වෙන් කරන්න බෑ මේකක්වත්. අර ධර්මයේ කියන්නේ ධම්මලක පුරුක් වගේ කියලා කියන්නේ. පැහැදිලිද? පැහැදිලි. දැන් ඒකේ අනිත් පැත්තත් අපි දැන් තණ්හාව නැති කරන්න බෑනේ අපිට. දැන් අපි තණ්හාව නැති කරනවා කියලා මොකද්ද කරන්න තියෙන්නේ අපිට? අවිද්‍යාව නැති කරගන්න. අපිට කියන දැන් තණ්හාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්නත් අපිට තියෙන්නේ මෙතන තමයි නැති කරන්න තියෙන්නේ. අවිද්‍යාව නැති කිරීම තමයි. ඈ? අවිද්‍යාව නැති කරන්න ඕනේ තණ්හාව. අවිද්‍යාව නැති කරන්න ඕනේ. මොකද අවිද්‍යාව නැති කරන්නේ නැති තාක්කල් මේ එකක්වත් නැති කරන්න බෑ. විඥානය, සංකාර, නාම රූප. දැන් උදාහරණයක් විදිහට සංකාර නැති කිරීමයි මේ තණ්හාව නැති කිරීමයි කියන්නේ දෙකක් නෙමෙයි චානක මහත්තයා. එකම අවස්ථාවක්. එහෙමයි. දැන් සලායතන නැති කිරීමයි උපාදාන නැති කිරීමයි කියන්නේ දෙකක් නෙමෙයි එකම එකක් විදිහට. ජාතිය නැති කිරීමයි
සංකාර නැති කිරීමයි විඥාන නැති කිරීමයි කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියන්නේ. එකම අවස්ථාවක්. එහෙමයි ස්වාමීනි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අවිද්‍යාව නැත්නම් සංකාරයක් නැහැ, විඥානයක් නැහැ, නාම රූපෙත් නැහැ, සලආයතන මේ මොකක්වත් නැහැ. එහෙමයි ඒකට ස්වාමීනි. දැන් උපාදාන තියනවා කියලා කියන්නේම එතන භවයක් තියෙනවා, ජාතියක් තියෙනවා, තණ්හාවක් තියෙනවා, වේදනාවක් තියෙනවා, පස්සයක් තියෙනවා, ඔක්කොම තියෙන එතන. එහෙමයි ස්වාමීනි. ඒක අර ආලෝකය ඇති වෙනවා කියන්නේ අන්ධකාරය නැති වෙනවා වගේම ඒ කියන්නේ ආලෝකය ඇතිවීමත් එක්කම අන්ධකාරයක් නැති වෙනවනේ ස්වාමීනි. ඔව්. ඔව්. ඒ කියන්නේ ඒක අවිද්‍යාව නැති තැනක අර ටික තියෙන්න බෑ. බෑ. පැහැදිලිවම තියෙන්න බෑ. ඒ කියන්නේ මෙතන ඔගොල්ලෝ එකක් තේරුම් ගන්න. මේව එකක්වත් අතරමඟ නතර වෙන්නේ නැහැ. මෙතනින් පටන් ගත්තොත් ආයි මෙතෙන්ට යනකම්ම යනවම තමයි. එහෙමයි ස්වාමීනි. අතරමඟ අපිට නතර කරන්න බෑ. මොකද දැන් හිතන්න මේ එකිනෙකට සම්බන්ධයි නම් අපි කොහොමද නතර කරන්නේ කොහොමද? එහෙමයි ස්වාමීනි. බෑනේ. ඒක වෙන්නෙම නැහැ. පැහැදිලිද? පැහැදිලි ස්වාමීනි. කරනවා. හරි අපි දැන් මෙතන කතා කරගෙන දැන් මේකේ කියනවා මේ අවිද්‍යාවෙන් සංකාර වෙනවා සංකාරයෙන් විඥාන වෙනවා කියලා දැන් මෙහිම මේ අපට ඥානයක් ඇවෙනවා කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාරය වෙනවා සංකාර ප්‍රත්‍යයෙන් විඥානය වෙනවා විඥාන ප්‍රත්‍යයෙන් හරි මේකේ මෙන්න මෙහෙම කියනවා අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංකාර වේ යන නුවණ දැන් අපි හිතමු මේ සංකාරයේ තියෙන්නේ කුමක් ඇති නිසාද කියලා හෙව්වොත් එහෙම අපිට හම්බෙන්නේ මොකද්ද? අවිද්‍යා සති සංකාරා හොති නේද? එතකොට අවිද්‍යාව ඇති කල්ලි තමයි සංකාර වෙන්නේ නේද? එතකොට මේක අපිට කොයි වෙලාවද මේ මෙහිම කියන අවබෝධය අපිට හම්බෙන්නේ කොයි වෙලාවේද? මේ අවිද්‍යාව නිසා තමයි සංකාරය වෙන්නේ කියන අපිට අවබෝධයක් ඇති වෙනවා නම් ප්‍රඥාවක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොයි වෙලාවෙද ඒක? මේ මොහොතේ ස්වාමීන් වහන්සේ. මේ මොහොතේ බොහොම හොඳයි. මේ මොහොත තුල තමයි වෙන්නේ. හරි. ඊට පස්සේ අවිද්‍යාව සංකාරය නැති වෙන්නේ අවිද්‍යාව නැතිවීමෙන් කියලා අපිට තේරෙනවනේ. ඒක ඇති වෙන්නේ කොයි වෙලාවෙද? මේ මොහොත ඒකත් මේ මේ මොහොත තුල නේද? එහෙම. හරි. ඊට පස්සේ දැන් අපි තේරුම් ගන්නවා දැන් සංකාරය පවතින්නේම කුමක් ඇති කල්ලිද? අවිද්‍යාව ඇති. අවිද්‍යාව ඇති කල්ලි. එතකොට දැන් අතීතයේදී සංකාරයක් හටගත්තා නම් හටගන්න ඕනේ මොකක් නිසාද? අවිද්‍යාව. ඒත් අවිද්‍යාව නිසාම නේද? එතකොට එහෙම අපට අවබෝධයක් ඇති වෙන්නේ කොයි වෙලාවෙද? ඒත් මෙහෙම හිතෙන්න. ඒත් මේ මොහොතේම නේද? ඒ කියන්නේ අතීතය ගැන මෙනෙහි කරනකොට මේ මොහොත තුල නේද අපිට ඒ අවබෝධය එන්නේ? එහෙමයි සර්. හරි. අතීතයේදී සංකාරය නැති වුණා නම්, දුරු වුණා නම්, දුරුුනේ අවිද්‍යාව දුරු වීමෙන් නේද? එහෙම එපයි වෙන්න නේද? හරි. ඒ නුවණ නැති වෙන්නේ කොයි වෙලාවද අපිට? මේ මොහොතේ. ඒත් මේ මොහොතමයි. ඇයි මේ මොහොතේ කියන්නේ? ඒ කියන්නේ මේ න්‍යාය, මේ සංසිද්ධිය, ක්‍රියාවලිය තේරෙනකොට නේද අපිට මේ මොහොතේ වෙන්නෙත් මේක, අතීතයේ වුනෙත් මේක කියලා තේරෙන්නේ. එහෙම නේද? දැන් මට කියන්න දැන් අනාගතයේදී සංකාරයක් ඇති වුණොත් ඇති වෙන්නේම කුමක් ඇති කල්ලිද? විද්‍යාව නිසා. ඈ? අවිද්‍යාව නිසා. එතකොට ඒක අපිට අවබෝධ වෙන්නේ කොයි වෙලාවෙද? මේ මොහොතේ. ඒත් මේ මොහොතේ නේද? ඇයි? මෙන්න මෙතන තියෙන මේ සංසිද්ධිය ක්‍රියාවලිය තේරුම් ගැනීමෙන් තමයි අනාගතය පිළිබඳ. එතකොට අනාගතයේදී සංකාරය නැති වෙනව නැති වෙන්නේ කුමක් නැති වෙන්නේ? ඒත් අවිද්‍යාව නැතිවීමෙන් නේද? කොයි වෙලාවෙද ඇති වෙන්නේ මේ නුවණ? මේ මොහොතේ. මේ මොහොතේ. දැන් ඔබට තේරෙනවද මේ මොහොත තුල මේ 3යි
4යි 5යි 6යි. දැන් මේ 6ම මේ ප්‍රඥාවල් 6ම ඇති වෙන්නේ කොයි වෙලාවේද? දැන් ඔබට මේ දැන් මොහොතේ මේ මොහොතේ කුමක් පිළිබඳව අවබෝධයෙන්ද ඔබට ඔය තියෙන ප්‍රඥාව එන්නේ? මොකක් ගවේෂණය කළොත්ද? අනිත්‍ය කියන සංස්කාරය මං අහන්නේ දැන් මේ කියන කරුණු 6 පිළිබඳව ඔබට අවබෝධය ඇති වෙන්නේ කුමක් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන්ද? සකස් වූ හේතුන් අධ්‍යයනය කිරීම ස්වාමීන් වහන්සේ. නෑ. උත්තරය ආවේ නෑ. සංඛාර කියන්න බලන්න. පටිච්ච සමුප්පාද ඒ කිව්වේ යන්නේ කෙනෙකුට අමුදය දැන් එක වචන කියන මිනිස්සු උත්තරයක් කියන්නේ නැහැ නේ ඔයගොල්ලෝ. මං අහන්නේ මේ කියන දැන් ඔයගොල්ලෝ කිව්වනේ මේ පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක පහ හය මේ කියන එක මේ මොහොතේ ඇති වෙන්නේ කියලා අවබෝධය. මං අහන්නේ මේ අවබෝධය එන්නේ කොහොමද මොකක් අධ්‍යයනය කිරීමෙන්ද? අවිද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීමෙන්. සිතිවිල්ල සිත මොකක්ද අවබෝධය? මොකක් අවබෝධයෙන් දෙන්නේ? අරමුණ අධ්‍යයනය කිරීමෙන් ස්වාමීන් වහන්සේ. අරමුණ දැන් ඉතින් අර මොකද්ද කියන්නේ අහුවෙන එකෙන් ගහනවා හාවට වදින්න කියලා බලාගෙන නේද කට්ටිය? ඔය කොහෙන් හරි ගිහලා වදින්න නැතයි කියලා නේද? සිත සියලු Google මෙච්චර වෙලා මේව කරපුවකෝ වටහා ගත්තේ ඒවා. සියලු දෙයක් ඇති වෙන්නේ මොනවා හරි හේතුවක් හින්දා. ඔය කියන්නේ අහගත්තේ ඒවා කියන්නේ කොට්ටිය. මේ මෙච්චර වෙලා මේක ගැන අවධානයෙන් ඉඳලා නෑ ඔයගොල්ලෝ. ඔය දැන් තේරෙනවා කියලා අපි දන්නවා පටිච්චසමුප්පාදේ කියලා හිතාගෙන අහගත්ත ටිකක් තියෙනවනේ. ඒ ටික තමයි ඔය කියන්නේ. කියන්න බෑ. සමහරවිට ප්‍රශ්න කියනවා ඒක දැන් ප්‍රශ්නෙත් මතක නැතුව උත්තර දෙන්න හැදුවා කට්ටිය. මං ඇහුවේ දැන් මේ පළවෙනි එක අවිද්‍යාවෙන් සංකාරයේ ඇති වෙනවා කියන ප්‍රඥාව නුවණ, අවිද්‍යාව නැත්තම් සංකාරය නැහැ කියන නුවණ, අතීතයේදී අවිද්‍යාවේ නිසාමයි සංකාරය ඇති වුනේ කියන එක, අතීතයේදී සංකාරය නැති වුනේ අවිද්‍යාව නැතිවීමෙන් කියන එක. මේ ටික අපිට මේ ප්‍රඥා ටිකක් මේ මොහොත තුල දැන් ඕගොල්ලෝම නිකුවේ මේ මොහොත තුල තමයි නුවණ හම්බ වෙන්නේ කියලා. මං අහන්නේ මේ නුවණ හම්බ වෙන්නේ කොහොමද මොකක් අධ්‍යයනය කිරීමද කියලා ගවේෂණය කියන්නේ. නිරෝධය දුකේ නිරෝධ පැත්ත ඉදප්පච්චේතාවය මොකද්ද ඉදප්පච්චේතාවය කියන්නේ? පටිච්චසමුප්පාදේ මොකද්ද මං අහන්නේ? න්‍යාය. මොකද්ද න්‍යාය? හේතු නිසා ඇති වෙනවා, හේතු නැතිවෙනවා නැති වෙනවා. ඒකද පටිච්චසමුප්පාද න්‍යාය? කියන්නේ යංකින්චි සම්මුතිය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං. ඒ කියන්නේ ඉදප්පච්චේ පටලවගෙන කියන්නේ අම්මා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ අනුලෝම පටිච්චසමුප්පාදය කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ මොකද අනුලෝම පටිච්චසමුප්පාදය? යමක් ඇතිවීම නිසා මේ උත්තරයට එන්න බෑ ඔබතුමිය යන. අවසරයි ස්වාමීන් වහන්සේ කෙලෙස් හටගෙන කෙලෙස් වල අධ්‍යයනය. කෙලෙස් වල හට ගැනීම. දැන් මෙතන තියෙන්නේ අම්මා මේ දැන් මේ කෙලෙස් වලනේ දැන් මේ අවිද්‍යාව කියන්නේ කෙලෙස්ය, සංකාර කියන්නේ කෙලෙස්යක් නේ. මේ ඇති කන්නේ නේ. මොකද මං ප්‍රශ්නේ ආයි කියන්නම්කෝ. දැන් මං කිව්වේ දැන් මේ ඥාන හයක් නේ තියෙන්නේ.
මේ වර්තමානයේ පිළිබඳව ඇතිවීම නැතිවීම අනාගතයේ පිළිබඳව මේ අතීතයේ පිළිබඳ මේ මොහොත තුළ ඇතිවෙන මේ ප්‍රඥාව නුවණ කියන එක ඇති වෙන්නේ කොහොමද කුමක් ගවේෂණය කිරීමෙන්ද කියලා මම අහනවා. ස්වාමීන් වහන්සේ ඔන්න දැන් ගොඩක් කට්ටිය කියන එක පාර. ඒකට එක්කෙනෙක් කියනකොට තේන්නේ යෝනිසෝ මනසිකාරයෙන්. ස්වාමින් වහන්සේ මන ධම්ම මනෝවිඤ්ඤාණය නේද හිතන්න වෙන්නේ අතීතේ ඔය හිතට එනේ ඔක්කොම කියනවා කට්ටිය. ස්වාමීන් වහන්සේ දුකේ නැතිවීම පිළිබඳ නිරෝධය දැන් සමුදය නිරෝධය කියන එක මේ ප්‍රඥාව ඇතිවීමෙන් නේද? ඒත් උත්තරේ නෙමෙයි. ඕනෝක තමයි කියන්නේ හොඳට අවධානයෙන් අහගත්තේ නැති වුනහම තියෙන මේක. දැන් මේක හරියට ඕක තේරුණා නම් මෙච්චර වෙලා කියපු ටික ඕක කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ඔව් මේ මොහොතේ සකස් වෙන අරමුණේ හේතු සකස් වීම ගවේෂණය කිරීම නෑ. මෙතන ඉතින් හේතු කතාවක් නෑනේ. අවිද්‍යාව කියන එක ගවේෂණය කිරීමෙන් නෑනේ මෙතන අවිද්‍යාව විතරක් කියන්න බෑනේ. ඉතින් සංකාරය නැති වෙන්නේ කුමක් නැති කරලීද කියලා හොයනවනේ. ඒතකොට සංකාරයක් තියෙනවනේ එතන. අවිද්‍යාව විතරක් නෙමෙයි. අවිද්‍යාව ඇති වුණොත් නේ සංකාර ඇති වෙන්නේ. ඒක තමයි දැන් අවිද්‍යාව විතරක් කියන්න බෑනේ. මේ ඇතිවීමෙන් මේ ඇතිවීම මේ නැතිවීම මේ නැතිවීම. කෝ උත්තරය මොකද්ද? කුමක් පිළිබඳව අවබෝධයෙන් ගවේෂණයෙන්ද මේක හම්බ වෙන්නේ? ස්වාමීන් වහන්සේ හේතු නැතිවීමෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනිත්‍ය කියලා අනිත්‍ය ලෙස දැකීමෙන් නේද? නැත. දුක්ඛ පිළිබඳව උපාදානස්කන්ධය පිළිබඳව ඔය ඉතින් කියන ඕගොල්ලෝ දන්න ඒවා ඔක්කොම කියනවා දැන්. අහගෙන තියෙන ඒවා දන්න ඒවා ඔය එක එක ස්වාමීන් වහන්සේලාගෙන් ඉගෙන ගත්ත ඒවා ඔක්කොම කියනවා දැන් මෙතන. ස්වාමීන් වහන්සේ අවසරයි හේතුඵල ධර්ම පිළිබඳ මේ අධ්‍යයනය කිරීම නිසා මොකද හේතුඵල ධර්ම කියලා කිව්වද? යමක් ඇතිවීම සහ නැතිවීම කියන එක පිළිබඳව ඒ පිළිබඳ අධ්‍යයනය කිරීම නිසා මේ නුවණ ලැබෙනවා මට කියන්නකෝ ඒක විස්තර කරලා මොකද්ද ඔබ දැන් ඔබතුමී කියන හේතුඵල ධර්ම මොකද්ද? ඒ කියන්නේ අවිද්‍යාව සංකාර විඥාන ඒ ටිකද? ඔව් ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ යමක් මේ නෑ ඔබතුමී වැරදි උත්තරේ නෑ. ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මේ මොහොතේ ඇති වෙන සිත ගවේෂණය කිරීමෙන් තමයි ඒ කියන්නේ මේ මොහොතේ ඇති වෙන සිත හේතු ප්‍රත්‍යයෙන් නැති වෙනවා කියන එක ගැන ගවේෂණය කිරීමෙන් නෑ චානක මහත්තයා ඒකත් නෙමෙයි. පටිච්ච සමුප්පාදය ගවේෂණය කිරීම තුළින් ස්වාමින් වහන්සේ මොකද පටිච්චසමුප්පාද ගවේෂණය කරන්න කියලා කියන්නේ? කෙලෙස් වල හට ගැනීම අතීත වර්තමාන අනාගත වශයෙන් නෑ උත්තරේ ඒක නෙමෙයි. කොහොකටි දැන් පටිච්චසමුප්පාදේ දැන් අපි සාකච්ඡා මේ 4 වෙනි එකනේ මේ කරන්නේ. දැන් තව එක අවස්ථාවක් දෙන්නම් කාට හරි කියන්න බං දන්නේ කෙනෙක් ඉති ඉමස්මින් හොති ඉති ඉමස්මින් සතිතං හොති මොකද්ද කවුද කිව්වේ? ඉති ඉමස්මින් සතිතං හොති යමක් ඇතිකල්හි ඔබතුමී කියන්නේ ඒක ගවේෂණය කිරීමෙන්ද මේක හම්බෙන්නේ කියලා? එහෙමයි සන්නස. හරියට හරි. අවසාන මොහොතේ උත්තරේ හම්බ වුණා. ආන්න ඒක තමයි උත්තරේ.
පටිච්ච සමුපාද න්‍යාය පිළිබඳව අවබෝධයෙන් මේ ටික හම්බ වෙන්නේ. මොකද්ද න්‍යාය? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්සුප්පා. දැන් කියන්න එපා මං කියවල වචන ටික කිව්වා උත්තරේ කිව්වේ නෑ. එක එක්කෙනා හැමෝම මොකක් හරි වචනයක් කියනවා අදාළ. කට්ටිය සමුදේ කිව්වා, කට්ටිය නිරෝධේ කිව්වා. මං පැහැදිලිව ප්‍රශ්නේ ඇහුවා මේ කියන නුවණ හම්බ වෙන්නේ කුමක් පිළිබඳව ගවේෂණය කිරීමෙන්ද අධ්‍යයනය කිරීමෙන්ද කියලා මං ඇහුවේ. ඒ තමයි උත්තරේ තමයි පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳව අවබෝධය සහ ගවේෂණය. ඉමස්මින් සති ඉදං හෝති. හරිද? අවිද්‍යාව ඇති කල්ලි සංකාරය වේ. එතකොට මෙතන න්‍යායෙන් තමයි අපිට හම්බ වෙන්නේ මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි සංකාරය වෙන්නේ. ඉමස්මින් සති ඉදං හෝති. ඊට පස්සේ ඉමස්මින් අසති ඉදං නොහෝති. මේ නැත්නම් මේ නැහැ. සංකාරයේ අවිද්‍යාව නැත්නම් සංකාරය නැහැ. එතකොට මේ කියන අවබෝධයත් එක්කලා ඉමස්මින් සති ඉදං හෝති කියන මේ න්‍යාය අවබෝධ වෙනකොට අපිට ඔන්න අවබෝධ වෙන ඊළඟට අතීතයේදී සංකාරය ඇති වුණා නම් ඇති වෙන්නෙම මේ න්‍යායත් එක්කම තමයි. මේ න්‍යායට අදාළවම තමයි. ඒ කියන්නේ සංකාරයේ විඤ්ඤාණ මොකද අවිද්‍යාව ඇති කල්හිම තමයි අතීතයේදී සංකාරය. ඊට පස්සේ මේ න්‍යාය අවබෝධයෙන් ඉමස්මින් අසති ඉදං නොහෝති කියන මේ න්‍යාය අවබෝධයෙන් අතීතයේදී සංකාරය නැති වුණා නම් නැති වුණේ අවිද්‍යාව නැතිවීමෙන් කියලා අවබෝධයටපත් වෙනවා. දැන් තේරුණාද මේ? නැද්ද? තේරුණ නැත්නම් කියන ආයි කියලා දෙන්න. මොකද්ද කිව්වේ කියලා? ඈ? තේරුණා ස්වාමීන් වහන්සේ. මං ඇහුවේ දැන් මෙතන ඥාන දැන් මේ මොහොතේ ඇති වෙන මේ ප්‍රඥාවන් ටිකක් නෙමෙයි තියෙන්නේ. අවිද්‍යාවෙන් සංකාරය වෙනවා කියන එක, සංකාරේ නැති වෙන්නේ අවිද්‍යාව නැතිවීමෙන් කියන එක, අතීතෙත් තුනේ එක, අනාගතයේදීත් වෙන්නේ මේක කියන එක අපිට මේ මොහොතේ ඇති වෙන්නේ හොඳට මතක තියාගන්න මේ පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳ අවබෝධයෙන් තමයි ඒක ඇති වෙන්නේ. ඒතර පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳ අවබෝධයක් කියලා කියන්නේ මේ මොහොතේ ඇති වෙන ප්‍රඥාවක්ද නැද්ද? මේ පටිච්චසමුප්පාද න්‍යාය පිළිබඳ අපිට දැන් මේ මොහොතේ අවබෝධයක් ඇති වෙනකොට ඒක අපි තුල ඇති වෙන ප්‍රඥාවක්ද නැද්ද ඒක? ප්‍රඥාවක් නේ. හරි ඒක කොහෙද ඇති වෙන්නේ අපේ? මේ මොහොතේ. කොහෙද ඇති වෙන්නේ මං අහන්නේ? දැන් බය උත්තර දෙන්න. ඒ ඇති වෙන්නේ අපේ සිත තුල නේද අවබෝධය ඇති වෙන්නේ. ආන්නේ ඇති වෙන ප්‍රඥාවත් හේතුන්ගෙන් හටගන්න එකක්. අන්තිමට බලන්නේ ඒ ප්‍රඥාවක් වෙනවද? ඒකත් සමුදයක්. ඒකත් හේතුන්ගෙන් සකස් වෙන එකක්. ඒකත් නිරෝධයක් විදිහට. ආන්නෙතන තමයි මේ ප්‍රඥාවට අහු වෙන්නේ නැති තැන. තේරුම් නැත්නම් අහන්න කියලා දෙන්නම් අපෝ. ස්වාමීන් වහන්සේ ඒක ආයේ පොඩ්ඩක් කියන්න ස්වාමීන් වහන්සේ කරුණාව කරලා. කොතනද ඔයගොල්ලෝ තේරුම් නැත්තේ? මේ දැන් අර මේ ප්‍රඥාව ඇති වෙන්නත් ඒ ඇති වෙන දැන් මේ හිතන්නකෝම දැන් මේ පටිච්චසමුපාද න්‍යාය ගැන අපි ගවේෂණය කරනකොට දැන් අපිට ප්‍රඥාවක් වෙනවනේ මේක මෙහෙම වුණොත් මෙහෙම වෙනවා මෙහෙම නැත්තම් මෙහෙම නැහැ කියලා මේ වෙලාව අපිට අවබෝධයක් ඇති වෙනවනේ අම්මා. ඔව් ස්වාමීන් වහන්සේ. හරි. ඒක අපිට අවබෝධය ඇති වෙන්නේ අපේ මනස තුල නේද ඇති වෙන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ. ඒකත් හේතුන්ගෙන් සකස් වෙන එකක් නේද? ඒ කියන්නේ මේ මොහොතේදී මනස තුල ඇති වෙච්ච අරමුණක් නේද ඒක? එහෙමයි. ඒකත් අනිත්‍යයිනේ. ඒකත් අනිත්‍යයි. ආන්න ඒකයි මේ කියන්නේ. ඒ යම්බදු ඥානයක් වේද එයද කය ධම්ම, වය ධම්ම, නිරෝධ ධම්ම ස්වභාවයෙන් යුක්තයි කියලා දකින්න කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට අවබෝධයක් වෙනවා මට හොඳට තේරෙනවා මම දන්නවා කියන එකද මේ හිතන්නේ කියන්නේ. නෑ මට තේරෙනවා කියලා හිතෙනකොට ඒකත් අනිත්‍ය විදිහට දකින්නයි කියලා කියන්නේ. දැන් මට හිතෙනවා කියලා මම තේරෙනවා මම දන්නවා කියලා ගත්තොත් මොකද වෙන්නේ? ආපහු ආන්න ආයිත් කෙලස් පැත්තට ගහගෙන යනවා. මට හොඳට පටිච්චසමුප්පාදේ තේරෙනවා මම දන්නවා හොඳට. දැන් ඔය ඉන්නේ ගොඩක් කට්ටිය මට නම් තේරෙනවා ආන්නේ මම ඔක්කොම දන්නවා පටිච්චසමුප්පාදේ කියලා. එහෙම තේරෙනවා දන්නවා කියලා ගන්න තැනත් කෙලස් හට ගන්නවා.
ඒකත් ස්වාමීන් වහන්සේ ඈ? අනිත්‍ය ලෙස දකින්න ඕන. ඒකත් සකස් වීමක් විදිහට. ඒ කියන්නේ මේ මොහොත ස්වාමීන් සකස් වෙන වහන්සේ ප්‍රඥාව අවබෝධය. ඒ කියන්නේ මේ මොහොතේදී දැන් ඒකත් අනිත්‍ය ලෙස දකින්න ඕනේ ස්වාමීන් පැහැදිලිවම වහන්සේ. මොකද දැන් ඒ දැන් ඒ ලැබපු ප්‍රඥාවක් ඇති වෙනවා කියලා ප්‍රඥාවත් හිතන්නකෝ අම්මා. දැන් මේ මොහොතේ ඒ පිළිබඳව නුවණක් ප්‍රඥාවක් ඇති වෙනවා නම් ඒකත් සංකතයක්නේ. හේතුන්ගෙන් සකස් වෙන එකක්නේ. ඒතකොට මේ ඔව් හේතුන්ගෙන් ස්වාමීන් සකස් වහන්සේ. වෙන කිසිවක් තුළ අපිට නිත්‍ය මේ බව නැහැ. නිත්‍ය විදිහේ දෙයක් ගන්න බෑ. එතන තියෙන්නෙම සකස් වීම තියෙන්නේ. නිත්‍ය. සත්‍ය. පැහැදිලිද අම්මා? ඈ? ඒ ස්වාමීන් වහන්සේ සාදු සාදු නැති. හරි. හරි. අපි එහෙමනම් මේ අදට අපි සාකච්ඡාව නතර කරමු. අපි ඊළඟ දවසේ මෙතන ඉඳලා පටන් ගමු. පටිච්චසමුපාදය කියන්නේ හේතුඵල ධමද කියන මාතෘකාව යටතේ. තව පොඩි ඕනනම් සුළු අවස්ථාවක් දෙන්න පුළුවන් කට්ටියට මොකක් හරි මෙතන අපි දැන් කතා කරපු ටිකේ නොතේරිච්ච තැනක් තියෙනවා නම් මේ තේරුම් ගන්න අහන්න. සාකච්ඡා කරපු ඒව තුළ පැහැදිලි නැති වැටහුණු නැති තැනක් තියෙනවා නම් මේ සාකච්ඡා කරන්න මේ පොඩි වෙලාවක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ආපහු ඊළඟ සාකච්ඡාවේදී අනිත් කාරණාව සාකච්ඡා කරමු. තියෙනවද? ස්වාමීන් වහන්සේ අර මේ අනුලෝම පටිච්ච සමුප්පාදය ගැන පැහැදිලි කරපු ස්ලයිඩ් එකේ සලායතන ගැනත් කියවුණානේ. මේ අවිද්‍යාව පටිලෝමකයේදී. ඒ කියන්නේ අවිද්‍යාව නැති කල්හි අන්තිමට පස්වෙනියට සලායතනත් නැති වෙනවා කියලා. ඔව්. දැන් අවිද්‍යාව නැති රහතන් වහන්සේ නමකටත් සලායතන තියෙනවනේ ස්වාමීන් වහන්සේ. ඒක කොහොමද පැහැදිලි කරන්නේ එතන? දැන් මාත්‍යා මෙතන කතා කරන්නේ අපි අවිද්‍යාව සහගතව නේද මේ සලායතන කතා කරන්නේ. පටන් ගන්නේ මෙතනින් නේද? එහෙමයි හොඳ. දැන් ඒක මූලික වෙලා එන එකක් ගැන නේද මේ කතා කරන්නේ. එතකොට ඒක අවිද්‍යාව සහගත සලායතනයක් ගැනද මෙතන? පැහැදිලිව මේ අවිද්‍යාව සහගත එකනේ. දැන් මේක දුර වෙනකොට දැන් අපි සලායතන දුරු කරන්න කියලා වෙනම ක්‍රමයක් නැහැ නේ මාත්මයා. අපිට තියෙන්නේ හොඳට මතක තියාගන්න දැන් භවය නැති කරන්නත්, උපාදාන නැති කරන්නත්, තණ්හාව නැති කරන්නත්, වේදනාව නැති කරන්නත්, පස්සේ නැති කරන්න, සලායතන නැති කරන්න, නාම රූප නැති කරන්න, විඥාන නැති කරන්න, සංකාර නැති කරන්න තියෙන එකම ක්‍රමය තමයි අවිද්‍යාව නැති කරන එක. එහෙම. අවිද්‍යාව නැති කිරීම තමයි ඔක්කොගම නැතිවීම කියලා කියන්නේ. නේද? එහෙමයි හවුද? ඒකට කොතනකවත් මේ රහතන් වහන්සේලාට සලායතන තියනවා කියලා කියන්නේ නැහැ. මොකද දැන් මේ න්‍යායය තුල කතා කරන්නේ අවිද්‍යාව සාගතවනේ සලායතන හටගන්නවා කියලා කියන්නේ. දැන් සලායතන කියන්නේම කෙලෙස් ඇතිවන අර්ථයෙන් තමයි සලායතන කියලා කියන්නේ මෙතන. තේරුණාද? ඔව්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපිට දැන් මේක අනිත් පැත්ත හැරෙන තමයි විද්‍යාව කියන එක. හරිද? විද්‍යාව. දැන් විද්‍යාවෙන් යනවා නම් සංකාරයේ දැන් හිතන්නකෝ දැන් රහතන් වහන්සේලාට කාය වචී චිත්ත සංකාර නැති වෙන්න බෑනේ. හිතනවනේ උන්වහන්සේලා කතා කරනවනේ නේද? එහෙමයි. දැන් ඒතර උන්වහන්සේලා රූප දැකීම, ශබ්ද ඇසීම, ගඳ සුවඳ දැනීම ඒව වෙන්නත් නොවෙන්නත් බෑනේ. ඒවත් වෙනවනේ. ඒතර මෙතනත් නාම රූපත් වෙනවමයි. එතකොට මෙතනදී කතා කරන්නේ නැහැ අර සලායතන විදිහට කෙලෙස් සහගත විදිහට කතා කරන්නේ නැහැ. හරිද? කෙලෙස් නැති විදිහට ඒක වෙන්න පුළුවන්. එතන. හරිද? සහගත සලායතන කියන එක තමයි මෙතන අදහස් කරන්නේ. ආන්න හරි. එතන දුරු වෙන්නේ මෙතන හොඳට මතක තියාගන්න මෙතනදී දුරු කරන්නේ කෙලෙස් පැත්තට කෙලෙස් සහගත විඥානයයි මේ දුරු කරන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් විඥානේ රහතන් වහන්සේ කෙනෙක් ගත්තාම මේ સિદ્ધාන්තයට අදාළව විඥාන දුරු කරනවද නැද්ද? මෙතන දුරු කරනවා. දුරු කරනවානේ. සංකාර දුරු කරනවද නැද්ද? දුරු කරනවා. දුරු කරනවා. අවිද්‍යාවත් දුරු වෙනවනේ. එතකොට දැන් විඥානේ නැත්තම් දුරු කරලා නම් තියෙන්නේ කොහොමද රූප දකින්නේ? ශබ්ද අහන්නේ කොහොමද? ගඳ සුවඳ දැනෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් තියෙනව නේද එතන? එහෙමයි හවුද? එතන කරන්නේ මේ අවිද්‍යා සහගත විඥානය. ඒ කියන්නේ නැවත භවයක හටගන්න අවශ්‍ය කරන සාධක සපයන එක තමයි නැතර කරන්නේ මෙතන. ඒකනේ අර රහතන් වහන්සේලාට මහත්මයා මේ අර මේ පරිනිර්වාණ දෙකක් තියෙන්නේ. සෝපදිශේෂය අනුපදිශේෂයි කියලා.
කියන්නේ උන්වහන්සේලා ක්ලේශ පරිනිර්වාණය කරන රහත් භාවයත් එක්කලා. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණ දුරු කරා. ඊට පස්සේ මේ ඉදිරියට කර්ම වෙන්නේ නැහැ. විඥාන නාම රූප අර අවිද්‍යාව සාගත ක්‍රියාවලිය නැහැ. හැබැයි අර විපාක මට්ටමේ අත්දැකීම් ටික තියෙනවා. දැන් බුදුහාමුදුර අපිට කියලා නෑනේ රූප බලන් එපා, ශබ්ද අහන්න එපා, ගඳ සුවඳ දැනගන්න එපා කියලා නෑනේ. අපිට කියලා දෙන්නේ ඇසෙන් රූප දැක න නිමිත්තක් ගාහි න අනුනිමිත්තක් ගාහි න ව්‍යංජන ගාහි. නිමිති අනුනිමිති ව්‍යංජන ගන්න එපා කියලා තියෙන්නේ අපිට. හරි පැහැදිලි සම්. පැහැදිලි. තේරුම් ගන්න. හරි එහෙමනම් අපි අදට සාකච්ඡා අවසන් ස්වාමීන් වහන්සේ අවසන් ස්වාමීන් සක්කාය දිට්ඨිය තිබුණොත් තමයි කෙලස් ඇති වෙන්නේ. ඒකට රහතන් වහන්සේලාට සක්කාය දිට්ඨිය නැති නිසා කෙලස් නැහැ. එහෙමද තේරුම් ගන්න ඕනේ. මේමයි ඉතින් උන්වහන්සේලාට මුලදිම මේ සෝවාන් තත්වයේදීම සක්කාය දිට්ඨිය දුර වෙලානේ තියෙන්නේ අම්මා. ඒතකොට උන්වහන්සේලාගේ කෙලස් දුර වෙන පැත්තම තමයි තියෙන්නේ. අවිද්‍යාව තමයි අවසානටම දුර වෙන්නේ. ඔව්. හරි. එහෙමනම් අපි අදට සාකච්ඡාව නතර කරමු. ඉතින් එහෙමනම් ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම සාකච්ඡාව ඔයගොල්ලෝ හැමෝටම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වෙලාවේදී අපි විශේෂ ආශිර්වාදයක් කරනවා මේ අපේ ධර්ම සාකච්ඡාවල ඉන්න චන්ද්‍රා පහඳවාරච්චි අම්මගේ පුතෙක් නාරද නානායකාර මහත්මයා මං හිතන්නේ මේ වන විට රෝහල්ගත වෙලා ඉන්නවා. එතුමා මං හිතන්නේ කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් එකකට. ඉතින් අපි මේ වෙලාවේදී අපි හැමෝම එකතු වෙලා ඒ පුතාට අපි ආශිර්වාද කරමු. ඉතින් මේ වෙලාවේදී මේ සිද්ධ කරගත් උතුම් ධර්ම සාකච්ඡා මේ කුසල බලයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ සම්මා සම්බුදු ගුණ බලයෙන් උන්වහන්සේ දේශනා කළ වදාළ ඒ උතුම් ධර්මයේ අනන්ත වූ ගුණ බලයෙන් ආර්ය මහා සංඝරත්නයේ අනන්ත වූ ගුණ බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ සම්මා සම්බුදු ගුණ බලයෙන් සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ දීර්ඝ ආශිර්වාදයෙන් අනුරාධපුර ඒ රුවන්වැලිසෑ මහරජාණන් වහන්සේගේ ඒ උතුමානුභාවයෙන් ආශිර්වාදයෙන් රැකවරණින් ඒ වගේම අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිසත්වයන් වහන්සේගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් රැකවරණින් ඒ වගේම මහනුවර ශ්‍රී දන්තදාතුන් වහන්සේගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් රැකවරණින් නාරද නානායකාර මහත්මයා නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා කායික සුවය සැලසේවා මානසික සුවය සැලසේවා සිත සාන්තිය උදා වේවා කිසිදු දුකක් ඇති නොවේවා කරදරයක් අතුරු ආන්තරාවක් ඇති නොවේවා ඒ ඉදිරියේදී සිදු කරන්නට බලාපොරොත්තු වෙන සල්ල කර්ම කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා ඒ වගේම නිදුක් වේවා නිරෝග වේවා සුවපත් වේවා ඒ සල්ල කර්මයෙන් සිද්ධ කරන වෛද්‍යවරුන්ට දිව්‍ය ඥානෙ සැලසෙලා ඒ සත්කම ඊටම සාර්ථකව හොඳින් සිද්ධ කරගන්න හැකියාව ශක්තිය ධෛර්යය වාසනාව සැලසේවා ඒ වගේම යම් කිසි විදියකින් හෝ අපල උපද්‍රව තියෙනවා නම් මේ සියලුම අපල උපද්‍රවයන් දුරින් දුරේ ගොත වෙලා නාරද මහත්මයාට කායික මානසික සුවය සිත සාන්තිය භාග්‍ය වාසනාව ඉක්මන් සුවය නිරෝගී භාවය චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය සිත සාන්තියම සැලසේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද. ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වුණු සත්පුරුෂ පින්වත් ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධ කරපු ධර්ම සාකච්ඡාව වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම සාකච්ඡා මේ කුසලයේ මීට වර්ෂ 5කට පෙර අපවත් වී වදාළ පැල්වත්තේ ධම්මදින්නා හිමිවංශය අනුමෝදන් වේවා අනුමෝදන් වහන්සේගේ පරලෝක ජීවිත සුවපත් වේවා කෙලවර උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා සක්‍ර දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා සතරවරම් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධයේ පිණිසම මේ උතුම් කුසලයේ හේතු වාසනා වේවා කියලා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा බෝධයන්තු සිවං පදං. දැන් එමනම් හැම දිනාටම තෙරුවන් සරණයි. නයිනසෙවිදී ඉන්නවා පින් අනුමෝදනා කරන සමන.